පිරිමි ළමයි කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ මේ නෝරගේ බලවුවට මොකද්ද මේ විසිද්ධ වෙන්න යන්නේ. ඇත්තටම නෝනාට පිස්සු හැදිලා තියෙන නිසා හැමෝම බලන්නේ නෝරගේ බලවුව අයිති කරගන්නයි. මොකද සේනකත් නැති නිසා මේ ගුරුමකම් කියන්න කවුරුත් නැති නිසා නෝරටත් පිස්සු නිසා තමයි මේ බලවුව අයිති කරගන්න යන්නේ. එක පැත්තකින් අල්විස් කපු මහත්තයා වගේම කොටකලත් ඉන්නවා වගේම සුමංගලත් ඉන්නවා. ඒත් එක්කම තවත් ආපු කෙනෙක් තමයි මේ නෝරගේ නෑයි කියලා කියන ඇල්ලි පොළ බොරුකාරයා. ඉතින් මේ බොරුකාරයා බලව්වට යනවා නෝරගේ විස්තර හොයාගන්න. ඒත් එක්කම තේ කඩේ මුදලාලිගෙන් විස්තර හොයාගෙන යනවත් එක්කම බලව්වට ඇතුල් වෙනකොටම කොටගල එනවා බලව්වට. ඉතින් බලව්වට එන කොටගල බලනවා මේ කවුද කියලා. ඉතින් ඇත්තටම කොටගලත් මියාව දන්නේ නැති නිසා කොටගල හොයන ඊළඟට මේ කවුද කියලා. ඉතින් කොටගලට නම් අහුවෙනවා මෙයා බුරුකාරයෙක් කියලා. ඉතින් ඊළඟට කොටගලයි මෙයයි එකතු වෙලා මොන වගේ දෙයක් කරාද? ඒත් එකම සුමංගල හොයන්නේ සුරේන්න තමයි. සුමංගලට බුරු කරලා ගිය නිසා සුමංගල ඉන්නේ සුරේන්ගෙන් පරිගන්න. ඉතින් සුමංගල බලව්ව විස්තර දැනගන්නවත් එක්කම සුරංගල යටින් කරන්නේ සුරේන් කොහෙද ඉන්නේ කියලා හොයන එකයි. ඉතින් අමතක නොකර ඉදිරියටත් මේ වගේ වීඩියෝ බැලීමට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.